සෝස් කියලා කියන්නේ ලොකු පොඩි අපි කවුරුත් ආසාවෙන් කන්න කැමති කෑමක්නේ. ඉතින් මං අද ඉන්නේ හොට්සි ආයතනයේ අධිපතිතුමා සමග. අපි එතුමාගෙන් අහලා බලමු එතුමාගේ ව්‍යාපාරය ගැන. ඔව් බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන්. මම චමත් පෙරේරා. මම වෘත්තියෙන් සිවිල් ඉංජිනේර කෙනෙක්. ඒ වගේම මේ මගේ බිරිඳ එයා වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඉතින් අපි දෙන්න තමයි මේ හොට්සි කියන සන්නාමය සහිත ව්‍යාපාරය ආරම්භ කළේ 2022 ඒ කියන්නේ ඉකොනොමික් ක්‍රයිසිස් එක තියෙන වෙලාවේ තමයි අපි පටන් ගත්තේ. අතන අපි මුලින්ම පටන් ගත්තේ 9 මිලිස් අපේම පොලිටනල් එක වගා කරලා අපේම බ්‍රෑන්ඩ් එකක් හැටියට හොට්සි කියලා සෝස් එකක් දාලා. දැන් මේ වෙනකොට අපි ප්‍රොඩක්ට් අපේ 8ක් දක්වා වර්ධනය කරලා එක්ස්පෝර්ට් කරන මට්ටමට පත් කරගෙන තියෙනවා ව්‍යාපාරය. ඔබතුමාගේ ව්‍යාපාරයේ දැන් තියෙන තත්ත්වය කොහොමද? සේවකයන් කී දෙනෙක් විතර දැනට ඔබතුමාට වැඩ කරනවද? අපි අතරම ආරම්භ කළේ මමයි වයිෆුයි තමයි මුලින්ම පටන් ගත්තේ. දැන් අපිත් එක්ක 15ක විතර කණ්ඩායමක් සේවය කරනවා. ඒ වගේම අපේ කොළඹ දිස්ත්‍රික්කේ කවර් කරන්න වෙනමම ඩිස්ට්‍රිබියුෂන් කණ්ඩායමක් වවා ඉන්නවා. අපි මුලින්ම ව්‍යාපාරය පටන් ගන්නකොට අපි ඔන්ලයින් විදිහට තමයි අපේ බිස්නස් එක කරගෙන ආවේ. දැන් ඔන්ලයින් විතරක් නෙවෙයි කොළඹ ෂොප්ස් වලත් අපේ සෝස් වර්ග ජෑම් වර්ග ගන්න තියෙනවා. ඊට අමතරව අපි මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට අපනයනයත් අපි ආරම්භ කරලා තියෙනවා. ස්තුතියි ඔබතුමාට. ඉතින් ඔබතුමියට මොකද්ද ඔබතුමීගේ ව්‍යාපාරය ගැන මේ වෙලාවේ පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ? පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ අපි මේ වෙනකොට පුංචියට පටන් අරගෙන මේ වෙනකොට දියුණු කරලා තියෙන අපේ බිස්නස් එකේ දැනට ඒගොල්ලන්ට රස බලන්න සෝස් වර්ග 4ක් ජෑම් වර්ග 4ක් අපි වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඉතින් තව ඉස්සරහට අලුත් ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලන්ට අපි දෙන්න බලාපොරොත්තු ඉන්නවා. අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ ප්‍රොඩක්ට් රස විඳලා මිලදී ගන්න පුළුවන්. ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. අපේ වෙබ්සයිට් එක තියෙනවා. ස්තුතියි ඔබ දෙපළටම. ඉතින් සැරට රසට සෝස් කන්න කැමති ඔයාලා හැමෝටම හොට්සි සෝස් එක මම ආරාධනා කරනවා ඇවිල්ලා රස බලලා හොට්සි සෝස් ගන්න කියලා.